දැන් වෙලාව උදේට විනාඩි 52යි. අද අපිත් එක්ක යමුද රවුමක්. වීඩියෝ එක ඉවර වෙනකොට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් අද අපි කොහෙද යන්නේ කියලා. එහෙනම් ඉතින් යමු. ඉතින් ඔයාලා බලනවා ඇති අපි මේ කොහෙද යන්නේ කියලා. ඒක සර්ප්‍රයිස් එකක්. හොඳේ. වීඩියෝ එක ඉවර වෙනකම් බලුවොත් ඔයගොල්ලන්ට පුළුවන් දැනගන්න අපි කොහෙද යන්නේ කියලා. ඉතින් අපි උදේ 9ට විතර තමයි පිටත් උනේ. දැන් මේ අපි යන ගමන් තමයි ඉන්නේ. දැන් අපි ඇවිල්ලා ඉන්නේ. ඉතින් සමහර විට ඔයගොල්ලෝ දැනටමත් දන්නවා ඇති මේ කොහෙද කියලා. නොදන්න අයට දැනගන්න මම කියන්නම්කෝ. අපි අද ඇවිල්ලා ඉන්නේ මාරවිල කුරුසපල්ලියට. සමහර විට ඔයාලත් මෙහිට ඇවිල්ලා ඇති. හරි, දැන් එහෙනම් අපි යමු. දැන් අපි පල්ලිය ඇතුළට යන ගමන් තමයි ඉන්නේ. මේ පේන්න තියෙන්නේ කුරුසපල්ලිය. අද ඉරිදා නිසා සෙනග නම් ටිකක් වැඩි. ඉතින් ඔරසන් කියලා ඉටි බඳම් පත්තු කරලා අපි ආව එළියට. ඔයාලට පේනවනේ මෙතන සෙල්ලම් බඩුව එහෙමත් තියෙනවා. මේ ඉන්නේ මම. කොහෙ ගියත් ෆෝන් එක නම් ඉතින් මගේ අතේ. මාරවිල පල්ලිය ආවහම කවුරුත් බීච් එකට යන්න අමතක කරන්නේ නැහනේ. ඉතින් අපිත් බීච් එකට ගියා. ගිහලා රැල්ල පාගලා ආවා. ඕගොල්ලොත් මාරවිල පල්ලිය ගියාම බීච් එකට යන්න නම් අමතක කරන්න එපා හොඳේ. අපිට වැඩි වෙලාවක් නැති නිසා අපි ඉක්මනටම එන්න පිටත් වුණා. අපි අපේ වැඩකට අපේ කසින් කෙනෙක්ගේ ගෙදර යනවා. ඒගොල්ලෝගේ ගෙදර තියෙන්නේ කොච්චි කඩේ. ඉතින් ඒ නිසා අපි කොච්චි කඩේට ආවා. ඉතින් පොඩි වෙලාවක් එහෙ ඉඳලා අපි ආයමත් ගෙදර එන්න පිටත් වුණා. අද දවස ඔහොම තමයි ගෙවුනේ. උදේ ඉඳන් මාව අහගෙන ඉන්න ඔයාට ගොඩාක් ස්තුතියි. තවත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් අදට ගිහින් එන්නම්. Gentle